සතියක් විතර එක දිගටම වැස්ස තිබ්බා. ඊට පස්සේ අපි කට්ටිය මෙහෙ ඉඳලා කඩේට ගියා මොන හරි ගේන්න ඕනේ කියලා. ඒ කියන්නේ රොටි හදන්න පිටි ගේන්න කියලා ගියා. ඒ ගිහිල්ලා එනකොට හොඳටම වැස්ස. ඒ වහිනකොට අපි පාරේ තිබුණු රොඩු අතු මේවා කරා ලී දාලා හරස් කරලා වතුරෙන් හේදුවා. ඒ හොදනකොට ගොරවන සද්දයක් ඇහුණා. අපි ඉතින් හිතුවා ගොරවනවා කියලා. ඊට පස්සේ අපි මහත්තයා දුවන් ඇල්ලුවා ආන් අර කන්ද ගියා ඔයාලා මොනවද කරන්න කියලා අපිට කෑ ගැහුවා. අපි ඒ ගමන ආපහු ගෙදර ආවා. එනකොට මේ පාරවල් වල එන්න බෑ හොඳටම වතුර. වතුර පිරලා අඩිය තියාගන්න බෑ අපි යනවා. වතුරත් එක්ක අපි යනවා. ඊට පස්සේ ඒ මිනිහුන්ට රෑ. ඒ ගමන අපේ ගෙදරට ඇවිදින් බලනකොට අපේ ගෙදර වතුර දානවා. ගේ ඇතුළට වතුර එනවා වේල්ල ඇවිල්ලා. එතකොට අපි ඔක්කොම ගෙදර හිටියා. මගේ මහත්තයයි අම්මයි බබයි මායි තේ බොන්න වක් කරනකොට මහත්තයාට තේ එක දෙනකොට අපේ ගේ අයිනෙන් ගියා ලොකු වතුර ඇලක්. ඒ වතුර ඇල එකපාරම නතර වුණා. ඊට පස්සේ අපි මහත්තයෝ කිව්වා මේක හරියන්නේ නැහැ මං තේක දුන්නා. තේක ගත්තෙත් නැහැ. මේක හරියන්නේ නැහැ වතුර පාර අපේ යටින් යනවත් දන්නේ නැහැ පොළොවේ අපි ගිලා බහි දුවලා ගිහිල්ලා මහත්තයා උඩට ආව බලන්න. එතකොට පාන්දර 2:10යි. ඒ ඇවිල්ලා ටෝච් එක ගහලා බලනකොට ලොකු පස් කන්දක් ඇවිල්ලා තිබුණා අතන. ඊට පස්සේ මහත්තයා දුවගෙන ආපහු ගෙදර ගිහින් ගියා මෙහෙමයි ලොකු පන්සක් එළි වෙනකන් අපි කොහොම හරි හිටියා. දැන් ওই 2:10 ඉඳන් පාන්දර එළි වෙනකන් ඉඳලා අපි උදේ පාන්දර මගේ මහත්තයා ගියා පල්ලෙහා පාරෙන් අපිට යන්න පුළුවන්ද ඉලුක් කියන පාරෙන් අපිට යන්න පුළුවන්ද කියලා පාරක් හොයාගන්න. ඒ යනකොට අපි ආවා උඩට. උඩට ඇවිල්ලා මම මෙතනට ඇවිල්ලා බලනකොට මම ඇත්තටම බය වුණා. මොකද පස් කන්දක් තියෙනවා ලොකු උසට. මම මෙහෙම කළා තමයි පස් කන්ද දිහා බැලුවේ. අපි ඔක්කොමලම බඩු රෙදි ටිකක් විතරක් දාගෙන අපේ අම්මා ලෙඩයි. එයත් අරගෙන අපි අරහෙන් ගියා. කුඹුරු වලින් ගොඩ වෙලා ගමට යනකොට මේ උදේ 9යි. එතකොට ගමේ ඔක්කොම ගිහිල්ලා එතන ඒ ලුක් කියන පාර ළඟ ඉන්න අඬ අපි නෑ කියලා තමයි ආරංචිය දැන්ලා තින්නේ. හැමතැනම ගමේ අය ඇවිදලා. පොලිසියට කියන්න ගිහිල්ලා පොලිසියේ කට්ටියට කියලා මේගොල්ලෝ පොලිසියෙන් කට්ටියට එන්නේ අඤ්ඤං කියලා ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා තිබුණේ වෙන කොහෙද පොලිස් වගේක් ගන්න ගිහින්.